මෙන්න මේ පිරිසටත් බෝනස් ලැබෙන්නයි යන්නේ. බලන්නකෝ විස්තරය අහලා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ලාභ ලබන ලංගම ඩිපෝල සේවකීන්ට බෝනස් සහ පාඩු ලබන ලංගම ඩිපෝල සේවකීන්ට දීමනාවක් ලබා දෙන බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මානුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය අද පෙරවරුවේ නාවලපිටිය ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවක්. එහි අඩුපාඩුකම් සොයා බැලීමේ අවස්ථාවේදී එම ඩිපෝ සේවකයන් විසින් රජයෙන් ලංගම සේවකීන්ට ලබා දෙන බව පැවසූ බෝනස් මුදල් නොලැබුණු බවට නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස පවසා තිබෙනවා. නාවලපිටිය ලංගම ඩිපෝයේ දැනට පවතින අඩුපාඩුකම් සපුරාලීමට කටයුතු කරන බවත් එම අඩුපාඩුකම් සපුරාලීමෙන් අනතුරුව එම ඩිපෝව ආදායම් ඉහළ දැමීමට සේවකයන් කැපවීමෙන් කටයුතු කළ බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා හිදී සඳහන් කර තිබෙනවා.